ඇයි මේ ඔයාව දාලා යන මිනිස්සුන්ට ඔයා තාමත් උදව් කරන්නේ? ඔයා හිතනවාද ඔයා ඔක්කොම ওই දේවල් කරපුවම බස් වාගාව ළඟ රැඳෙයි කියලා? ඔයා කොච්චර මැරීගෙන ওই දේවල් කරාට එයාට ඒවා හිතට පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. ඔයා මේ හැමදේම කරන්නේ එයාගේ හදවතින් තායිත් ආදරයක් බලාපොරොත්තු වෙලා. හැබැයි ඒ කෙනාට තවත් කෙනෙක්ගේ හදවතක් දැනිලා ඉවරයි. එතකොට ඔයා කරන හැම උදව්වක්ම ඔයාගෙන් වෙන කැපවීමවල් ඒ දේවල් කිසිම දෙයක් එයාට දැනෙන්නේ නැහැ දැන්. ඒ දන්නවද? එයා හිතලා කල්පනා කරලා ඉවරයි ඔයාගෙන් දුරස් වෙන්නේ කොහොමද කියලා. ඒ හින්දා ඔයා හැමදේම කරන්න ගත්තොත් ඔයාට කල්පනා කර කර කලකිරීමක් විතරයි වැටෙන්නේ. ඒ හින්දා තමයි පරිස්සමින් කියලා කියන්නේ. යන මිනිස්සුන්ට සුබ පතන්න සතුටින් ජීවිතය ගත කරන්න. ඒ හදවතත් රවට්ටන්න එපා කියන්න. hina වෙලා ඉන්න.